හායි මගේ යාළුවනේ. අද අපි යන්නේ කැලණිය වෝටර් වර්ල්ඩ් එකට. ඉතින් එන මාත් එක්ක ගිහින් බලමු. ඇතුල් වෙන තැනම මාළුන්ට කන්න දාන තැනක් තියෙනවා. ඒකේ මාළු මාර ලොකු කාෆ්ලා ඉන්නේ. ෂෝක් අද දැම්ම ගමන් උන් ටික ළඟට එනවා පුරුදු නිසා මාළු බලන්න යන්න පටන් ගන්නෙ. මම මේ වීඩියෝ එකේ වැඩි කතා නොකර ඉන්නම්. මොකද ලස්සන මාළු පිරිච්ච ලෝකයකට ඔයාලා දැන් යන්නේ. ඉතින් ඔයාලා බලන්න මං අතරින් පතර මොන හරි විශේෂ දේවල් තිබ්බොත් ඔයාලා එක්ක බෙදා ගන්න. මේ තමයි ඇරවානා ගොඩක් ප්‍රසිද්ධ මාළුවෙක්. මෙයාලගෙත් නම කියන්න ඕනේ. මේ තමයි කොරල්පරේ වෛද්‍යවරු කියන ජාතිය. ඇත්තටම මාරම අමුතු ලස්සනක් තියෙන මේ සත්තුන්ගේ. ඔම්මෝ දැක්කොදී මාළුන්ගේ ලොකු ෂෝක්. ඇත්තටම මාර නිදහස් තැනක්. දවස මුණත් ඉන්න හිතෙනවා. කිසිම කලබලකාරී ගතියක් නෑ. මේ ඉන්නේ ලෝකෙ මිල අධිකම මාළු. ගෝල්ඩන් ඇරවානා නම් ගොඩක් ෆෙන්ෂුයි වල මන් දන්න විදිහට තියෙනවා. ඔය සුදු පාට දිගේ ගාන මිලින් අධික එලිගේටර් මත්ස්‍යයා කියලා තමයි තිබ්බේ. ඩිස්කස් මම මාර ආසයි. මම ඉස්සර තාත්තටත් කියලා දෙනවා මේ මාළු ඇති කරමු කියලා. ඒ වුණාට යාළුවෝ ගොඩක් පරිස්සම් කරන්න ඕන නිසා මම කවදාවත් ඇති කරලා මේ මාළු මාර ෂෝක් එකෙන් මුළු ටැංකියම පාට මාළු ඉන්නේ. ඒක මාර ලස්සනයි. ඒක ඇස් දෙකට දැක්කම තමයි බලන්න ආස හිතෙන්නේ. ඒක ඇත්තටම මට වචන වලින් කියලා ඉවර කරන්න බෑ. තියෙන්නේ දකුණු ආසියාවේ පළවෙනි වෝටර් ටනල් එක. ඒකත් මාරම ලස්සනයි. ඇත්තටම පුංචි ළමයින්ට උනත් මාරම ලස්සනයි. ඒක බලලා හිතට මාර නිදහසක් දෙන්න තැනක් මෙතන. වෝටර් ටනල් එකේ එක
පැත්තක චූටි චූටි ෂාක්ලා, අනිත් පැත්තේ ඩයිවිං අංකල් කෙනෙක් එක්ක චූටි චූටි මාළු. ඇත්තටම මාරම ලස්සනයි. එතන ගිහිල්ලා බලන්න ආස හිතෙනවා. අලුතෙන් මේකේ තියෙනවා එක එක ෆන් ගේම්ස්. ඒ අතරින් අපි එකක් කරා. මේකේ කෙනෙක්ට රුපියල් 100ක් වගේ වැටුනේ. ෂොට් 4ක් හරි 5ක් හරි තමයි අපිට හම්බෙන්නේ කෙනෙක්ට. හැබැයි try කරා හරි ගියේ නෑ. ඒ වුණාට අත්දැකීම අරන් බලන්න පොඩි අමුතු ෆන් එකක් තියෙනවනේ. ඒ හින්දා ගිහින් අනිවාර්යෙන්ම ඒ අත්දැකීම අරන් බලන්න. දැන් තමයි රිවර් සෆාරි. මේක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ කැලණි වෝටර්වර්ල්ඩ් එකේ තියෙන්නේ. අනිවාර්යෙන් ගිහින් බලන්න. මම මේකට මුකුත්ම කියන්න නැතුව ඉන්නම්. මොකද ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඒ වගේම වන්පසින් අප්‍රිකානු නිජබිම කරගත් මලාවි මසල් විශේෂ 20ක පමණ එකතුවක ඔබට දැකගත හැකි. එසේම දකුණු පසින් අප්‍රිකානු වියලි පරිසරවල හමුවන අතු විශේෂ රසක් ඔබට ලැබෙන්නේ හැකි. මේ ප්‍රදේශයේ අප්‍රිකානු ගෝත්‍රිකයන් සැරිසරන නිසාවෙන් අපි ඉක්මනින් මේ ප්‍රදේශයෙන් ඉවතට යාත්‍රා කරමු. ඔබේ වම් පසින් මෙටනිස් පවුලේ සිල්වර් දොල, බෑන්ඩ් සිල්වර් දොල, ස්පොටඩ් සිල්වර් දොල මසුන් එකතුවක් දැකගත හැකියි. අඩි 3ක් පමණ දිගින් වැඩෙන කළු පැහැති පාක් මසුන්ද ඔබට දැකගත හැකි වෙනවා. ඇමසන් වනාන්තරවලටම ආරෝහක නිදහසේ ව්‍යාසන කරන කොන්දු විරාම විශේෂ පාක්ය මේ ඉහළින් ඔබට දැකගත හැකියි. දැන් අපි හිම්කුළුදි ආසියාවේ ගංගා තලයට වම්පසින් දිස්වන්නේ හිම්පොයි බාග් මසුන් හා මසුන්. දකුණු පසින් විවිධ බාග් මත්ස්‍ය විශේෂක අඩි 6ක් දක්වා රිවර් සෆාරි ගමනාන්තයයි. මෙතෙක් වේලා අප සමගින් විවිධ ගංගා තරණය කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතියි. වෝටර්වර්ල්ඩ් කැලණි සුභාපති සැබෑ අසලිය. දැන් තියෙන බර්ඩ් පාක් එක. ඒකෙන් ගොඩාරිය කුරුල්ලෝ ජාති හිටියා. අපි හැමෝම බලාගෙන ගියා ඉස්සරහට.
මේක නම් ඇත්තටම මාරම ෂෝක්. මම ෆස්ට් ටයිම් තමයි try කරලා බැලුවේ. අපේ ටිකට් එක රුපියල් 200ක් වගේ මේ දෙන්නටම. අවුරුදු 7ක පළපුරුද්දක් තියෙනවා වගේ එයා මට බෝට් පදින හැටි කියලා දෙනවා. දෙන්නම වැටුණත් නාගෙනම තමයි ගෙදර යන්න වෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවර වෙන්න යන්නේ. මම පළවෙනි travelling vlog එක මම voice එක කරන මොනවා හරි අඩුපාඩු තිබ්බත් හොඳ නරක දෙකම ඒවා මට පහලින් කමෙන්ට් එකක් දෙන්න. මම ඒවා හැමදේම සතුටින් බාර ගන්නවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලුව හැමෝටම ගොඩක් thanks. අදට නවතුමු. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.